මිග්‍රේන් කියන தත්ත්වය නැත්නම් සයිනසයිටිස් කියන தත්ත්වය ඉරවරදී කියන ඔය අපි හඳුනන රෝග තත්ත්ව ඕනෑම එකක් ශීර්ෂ රෝගය මොකක් වුණත් අපි සති දෙකක් මාසයක් විතර කාලයක් කියන ප්‍රතිකර්ම ටික පිළිවෙලට කරගෙන යනකොට අනිවාර්යයෙන්ම රෝගියාට නිට්ටාවට සුව කරලා දෙන්න පුළුවන්. ශීර්ෂයේ දොරටුව නාසයයි කියලා තමයි වෙදකමේදී හඳුන්වන්නේ. එකෙනෙහිම විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත එයාට සහනයක් සලසනවා. පාරම්පරික හෙළවෙදකමේ නූතන සම්ප්‍රාප්තිය. ආයුබෝවන් නිරෝගිමත් දවසක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට. අද වෙනකොට ලෝකයේ බොහෝ දෙනා වයස් භේදයකින් තොරව පීඩා විඳින, පීඩාවට පත්වෙන රෝගී තත්ත්වයක් විදිහට හිසරදේ අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ හිසරදේ කියන රෝගී තත්ත්වය එදිනෙදා ජීවිතේ ජීවන කටයුතු අඩාල කරන්න පවා බලපාලා තියෙනවා. මේ පිළිබඳව හෙළවෙදකමේ නූතන සම්ප්‍රාප්තිය වෙල්නස් සෙලුන් ආයුර්වේද රෝහලත් එක්ක සම්බන්ධ වෙලා අපි කතා කරන්න හිතුවා. ඉතින් ඒ පිළිබඳව අද අපි කතා කරන්න සම්බන්ධ කරගත්තා ආයුර්වේද වෛද්‍ය සමීරද මෙල් වෛද්‍යතුමන්ව සහ ආයුර්වේද වෛද්‍ය මයුරි පුසැල්ල වෛද්‍යතුමියන්ව. ඔබ දෙදෙනාව සාදරයෙන් පිළිගන්න ආයුබෝවන් කියලා. මම මුලින්ම වෛද්‍යතුමියන්ගෙන් අහලා ඉන්නම් මේ තදබල හිසරදේ එහෙමත් නැත්නම් ආයුර්වේදයේ හෝ දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මේ හිසරදේ කියලා කියන්නේ මොකක්ද? අපි ඒ ගැන හඳුන්වලා ඉමු. හිස රදය කියලා අපි කියන්නේ රෝගියාට දැනෙන අවස්ථාව. ඒ කියන්නේ හිස රදය කියන එකේ ශීර්ෂ රෝග කර්ණයට තමයි මේ හිස රදය කියන එක වැටෙන්නේ. ශීර්ෂ රෝගවල අවස්ථා 11ක් අපි කතා කරනවා. හිස රදය අපි රෝගියාට දැනෙනවා, අපිට වේදනාවක් තියෙනවා, රෝගියාට වැඩක් කරගන්න බැරි තරම්. ඒක ආයුර්වේදයේ කතා කරනවා ප්‍රධාන රෝග 11ක් වශයෙන්. ඒ රෝග 11 අතරේ ප්‍රධාන රෝග 4ක් තියෙනවා. ඒ 4 තමයි සූර්යාවර්තය, අනන්ත වාතය, අර්ධාවේදකය, සංකකය කියලා කියන්නේ. එතකොට වෛද්‍යතුමියනි ඔබතුමිය කිව්වා මේ හිසරදේ කියන රෝගය, හිසරදේ කියන తত্ত্বය දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව රෝග කිහිපයකට බෙදෙනවා කියලා. 11කට නේද? අපි කතා කරමු මේ රෝග වර්ග 11 මොනවද? ඒ ඇති වෙන්න බලපාන හේතු සාධක මොනවද? ලක්ෂණ මොනවද? ඒ පිළිබඳව. රෝග වර්ග 11ම අපි කතා කරන්න ගියොත් ඒක ගොඩක් කාලයක් ගත වෙනවා. අපි ප්‍රධානම රෝගය කියන්නේ වර්තමාන කාලයේ විශේෂයෙන් වැඩිපුරම තියෙන රෝග ගැන අපි කතා කරමු. ඒ දෙක ගොඩක්ම තියෙන්නේ සූර්යාවර්තය සහ අර්ධාවේදකය කියන తত্ত্বය. එතකොට මේ සූර්යාවර්තය කියලා කියන්නේ ඉර පායනවත් එක්ක හිස රදය වැඩි ඇති වෙනවා. ටිකින් ටික වැඩි වෙලා දවල් කාලේ වෙද්දී හිස රදය වැඩිම වෙලා යනවා. ඊට ආයෙ හවස් වේගන යද්දී ඉර බහගෙන යනකොට ඒ රෝගියාට සහනයක් සලසමින් ඔළුවේ හිස රදේ වේදනාව අඩු වෙලා යනවා. ඒක තමයි සූර්යාවර්තයේ ප්‍රධානම ලක්ෂණය. ඊට පස්සේ අර්ධාවේදක කියන එක කියනවා අපි ප්‍රධාන වශයෙන් මේ එක වෙලාවක විතරයි රෝගියාට වේදනාව දැනෙන්නේ. එක හිසේ වෙලාවක සම්බන්ධයක් කොතනකවත් නැහැ. ඒකෙදි හිසේ එක පැත්තක විතරයි වේදනාව දැනෙන්න ගන්න. අර්ධාවේදකයේදී කිසිම වේලාවක සම්බන්ධතාවයක් නැහැ. හැබැයි අපිට මේ ඔළුව කැක්කුම ඇති වෙන්නේ රෝගියාගේ හිසේ එක පැත්තක විතරයි. දැන් අපි බහුලව කතා කරනවා මිග්‍රේන් කියන රෝග තත්ත්වයක් මේ බටහිර වේදකමත් එක්ක කතා කරන. ඒ මිග්‍රේන් කියන රෝගයේදී මේ රෝග දෙකේම කියන්නේ උරුආරාදය සහ අර්ධාවේදකය කියන රෝග අවස්ථා දෙකේම තියෙන රෝග ලක්ෂණ දකින්න තියෙනවා. ගොඩක්ම හිසේ එක පැත්තක කැක්කුම එහෙම නැත්නම් හිස අර විදිහට වෙන එක වෙලාවක විතරක් කැක්කුම ඇති වෙන එක, හිසේ ඉදිරිපස සහ පිටුපස පැත්තෙන් ඇති වෙන තදබල වේදනාව, හිරිය, හිසේ බර බව, නාසය අවරෝධ වීම, ඇහි බඹ, නලල, දත්වල හිරිය, කන්වල වේදනාව, හිරිය, ඒ වගේ රෝග ලක්ෂණ තමයි මේ රෝගෙදි දකින්න තියෙන්නේ. මම වෛද්‍යතුමන්ගෙන් අහන්න කැමතියි. දැන් වෛද්‍යතුමිය කිව්ව ශීර්ෂ රෝග 11ක්
කිව්වනේ ඒකෙන් 4ක් හඳුන්වලා දුන්නා. ඒ ශීර්ෂ රෝගත් එක්ක බලපාන තවත් රෝග තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා බඩේ කැක්කුමක් එක්ක ඔළුව කැක්කුමක් තියෙනවා. එහෙම නැත්නම් සෙම හැදුනාම අතපය රිදෙනවා. අන්න ඒ වගේ මේ කියන ශීර්ෂ රෝගත් එක්ක බලපාන තව රෝග තියනවාද? ඔව් ඇත්තටම වෙන්න පුළුවන් ඉෂාරා. දැන් අපිට මලබද්ධය දීර්ඝකාලීනව තියෙනවා නම් නැත්නම් අපිට ગેස්ට්‍රයිටිස් කියලා හඳුන්වන තත්ත්වය, අම්ල පිත්තය දීර්ඝකාලීනව තියෙනවා නම් නැත්නම් බඩ පුරවා දැමීම, ඊට පස්සේ නැත්නම් අර්සස් වැනි රෝගයක් තියෙනවා නම් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ඒ වගේ මොන හරි ලක්ෂණ රෝගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔය හිස රදේ වැඩි වෙන්න බලපාන්න පුළුවන්. එතකොට වෛද්‍යතුමනි වෛද්‍යතුමිය සඳහන් කරපු රෝග ලක්ෂණ වලට අමතරව තවත් රෝග ලක්ෂණ තියෙනවද? ඔව් ඇත්තටම මේ දැන් මිග්‍රේන් වලදී ඔය ගොඩක් කට්ටියට මිග්‍රේන් වලදී දැනෙන්නේ හිස රදේනේ. ඒතර ඒ දැනෙන වේදනාව හිරිගතිය හිස දෙපළු කරනාක් වගේ දැනෙන ඒ ලක්ෂණ වලට අමතරව ඒව තමයි රෝගීන්ට ගොඩක් දැනෙන්නේ. නමුත් ඊට අමතරව ඔය විදුලි ආලෝකයට නිරාවරණය වෙන්න අපහසුව, සූර්ය රශ්මියට නිරාවරණය වෙන්න අපහසුව, ඊට පස්සේ ඒ කියන්නේ ඒ රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. ඊට අමතරව නිින්දෙන් ගෙරවීම, ඊට පස්සේ ඇස් පෙනීමේ යම් යම් දුර්වලකම්, ඇස්වල යම් යම් එලි වගේ දැනෙන්න පුළුවන්, විකෘතිතාව ඇති වෙන්න පුළුවන් ඇස් පෙනීමේදී. ඊට පස්සේ කන් වල ශබ්ද ඇති වෙන්න පුළුවන්, බෙර ගහනවා වගේ, හක් පිඹිනවා වගේ. ඊට පස්සේ ශෙම්ප්‍රතිස්ථාන නොසෑදීම, නිින්දෙන් ගෙරවීම, ඒ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. හිස ආශ්‍රිතව වෙන්න පුළුවන්, කන ආශ්‍රිතව එක තවත් තැන්වල මේ හිසේ විතරක් නෙමෙයි වෙන වෙනත් තැන්වල තව රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. එතකොට වෛද්‍යතුමනි මේ රෝගී තත්ත්වය නිසා ශරීරයේ ඇති වෙන්නේ කුමක්ද? කොහොමද මේක අපි ශරීරය ඇතුලේ මේ දේ ඇති වුණා කියලා හඳුනගන්නේ? නෑ ඇත්තටම දැන් ශීර්ෂ රෝගවලදී අපි කතා කරව මිග්‍රේන් හරි, සයිනොසයිටිස් හරි, ඉරුවරදේ හරි ඔය කතා කරපු සියලුම ශීර්ෂ රෝගවලදී වෙන්නේ අපේ හිස ආශ්‍රිතව තියෙන සෙම් කොටස් ටික වේලෙන එක. වේලිලා අපේ තියෙන ස්නායු, ශ්වාසයේ තියෙන ස්නායු තෙරපිලා වේදනාව ඔය කියපු රෝග ලක්ෂණ ටික බරක බව, හිරිය, අනින්නා බඳු එක කුමන ආකාරයේ හරි රෝග ලක්ෂණයක් පහළ වෙන එක ඇති වෙන්නේ අර හිස ආශ්‍රිතව ඇතිවෙන සෙම් කොටස් වේලීමේ හින්දා රුධිර ගමනාගමනයට බාධා වෙන හින්දා තමයි අත්‍තරම ඔය රෝග ලක්ෂණ ටික මතුවෙන්නේ. දැන් ඕකෙදි වෙන්න ඕන හිස ආශ්‍රිතව තියෙන සෙම් කොටස් නහයෙන් බුරුල්ලා යන්න ඕනේ. ඒ කියන්නේ ශීර්ෂයේ දොරටුව නාසයයි කියලා තමයි වෙදකමේදී හඳුන්වන්නේ. එතකොට අපේ තියෙන ශීර්ෂයේ තියෙන සෙම් කොටස් ටික පහ වෙලා යන්න තියෙන්නේ, බැහැර කරන්න තියෙන තැන තමයි නාසය. ඒ නාසය අවරෝධ වීමත් එක තමයි මිග්‍රේන් කියන තත්ත්වය, සයිනොසයිටිස් කියන තත්ත්වය, ඉරුවරදේ කියන රෝග තත්ත්වය ඇති වෙන්න බලපාන ප්‍රධානම හේතුව. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මේ කියන රෝගී තත්ත්වය අපිට සමනය කරගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම මොනවද? ඔව් අපේ සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. දැන් ඔය ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි නස්න කරලාද ඕක අඩු කරන්නේ. දැන් අපි රෝගවලට ප්‍රතිකාරණ කරන විදිය කිව්වට පස්සේ අපෙන් අහන නස්න කරන්නේ නැහැ. නස්න තමයි. නස්න කියන්නේ අපි ගොඩක් දුරට මේකෙදි කරන්නේ මේ ප්‍රතිකාර ක්‍රමයේදී කරන්නේ නස්න කියන එක අවසානයේදී කරන ප්‍රතිකර්මයක් විදිහට තමයි අපි කරන්නේ. නස්න කරන්නේ දුමින් කරන නස්නයක්. අපි කියන්නේ ඒකට දූම නස්නය කියන එක. නස්නය කරලා තෙල් දැම්මට අපි ඇත්තටම ඔය ඒ කියන්නේ එකපාරට හිසේ තියෙන මේ අවරෝධය යවන්න බෑ. අවරෝධය ඇතුලෙන් ප්‍රතිකර්මයක් විදිහට කරන්නේ අපි දුමක් නාසයට උරන්න සලසන එක. ඒ දුම අර තෙල් වලට වැඩිය ඉක්මනින් ගමන් කරනවා මේ අපේ මේ අවරෝධය වෙලා තියෙන තැන් කරා. ගිහිල්ලා නාසයේ තියෙන අවරෝධකාවය අඩු වෙනකොට හොටු දියර නාසයෙන් ගලන්න ගන්නකොට අනිවාර්යයෙන්ම මේ රෝග තත්ත්වය පහ වෙනවා. මේ කියන ශීර්ෂ රෝගී තත්ත්වය දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව නිට්ටාවටම සුව කරන්න පුළුවන්ද? එහෙමත් නැතිනම් කොච්චර කාලයක් යනවද මේ දේ සුව කරන්න? අපි ගැනත් කතා කරමු. ඔව් ඇත්තටම මේ අපි එකෙනීම නැත්තම් විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත රෝගියාට සහනයක් සැලසෙන්න සලස්සනවා. එතකොට රෝගියාට පුළුවන් ඊට පස්සේ තීරණය කරන්න
මේ ප්‍රතිකාර ක්‍රමය දිගටම කරගෙන යනවද නැත්නම් මොකද්ද කරන කියලා රෝගියාට තීරණය කරන්න පුළුවන්. ඇත්තටම සති දෙකක් මාසයක් ඇතුළත සම්පූර්ණයෙන් නිට්ටාවට සුව කරන්න පුළුවන්. මිග්‍රේන් කියන தත්ත්වය නැත්නම් සයිනසයිටිස් කියන தත්ත්වය ඉරුවරදී කියන ඔය අපි හඳුනන රෝග தත්ත්ව ඕනෑම එකක් ශීර්ෂ රෝගය මොකක් වුණත් අපි එකෙනෙහිම විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත එයාට සහනයක් සලසනවා. සති දෙකක් මාසයක් විතර කාලයක් කියන ප්‍රතිකර්ම ටික පිළිවෙලට කරගෙන යනකොට අනිවාර්යයෙන්ම රෝගියාට නිට්ටාවට සුව කරලා දෙන්න පුළුවන්. මම වෛද්‍යතුමියගෙන් දැනගන්න කැමතියි මේ හිස රදෙහිමත් නැත්නම් ශීර්ෂ රෝගී තත්ත්වය අපිට එදිනෙදා ජීවිතයේදී මේ වළක්වා ගන්න පුළුවන් තව ක්‍රම තියනවද? ඔව්. අපිට එදිනෙදා ජීවිතයේදී මෙම රෝග තත්ත්ව වළක්ව ගන්න අපි ගන්න ආහාර එහෙම නැත්නම් අපේ විහරණ ඒ කියන්නේ අපේ පැවැත්ම බලපානවා මේ රෝග තත්ත්වය ඇති වෙන්න. එතකොට අපි කරන්න ඕනේ මේ අපි ගන්න ආහාර වලින් උෂ්ණ ආහාර වලින් වැළකෙන්න ඕනේ. පාම් පිටි තෙල් අධික කෑම අපි නවත්තන්න ඕනේ. කිරි ආශ්‍රිත ආහාර මේ රෝග වලට ගොඩක් දුරට බලපානවා. ඒව නවත්තන්න ඕනේ. ඊට පස්සේ විහරණ වශයෙන් අපි නාන වේලාව අපි හවසට නානවා නම් අපි අනිවාර්යෙන් ඒක නවත්තන්න ඕනේ. දවල් කාලේ උදේ කාලේ තමයි අපි නාන්න යොදා ගන්න ඕනේ. අපි වැඩි වශයෙන් වායු සමීකරණ පුතුල ආසන්නයේ හෝ ෆෑන් එකක් විදුලි පංකාවක් පාවිච්චි කරනවා නම් ඒවා ගොඩක් දුරට පාලනය කරගන්න ඕනේ මේ රෝගය වළක්ව ගන්න. එදිනෙදා ඔබගේ ජීවිතේ ජීවන කටයුතු සම්පූර්ණයෙන් අඩාල කරන ඔබට හිස රදයක් වෙලා තිබුණු හිස රදය කියන රෝගී තත්ත්වය පිළිබඳව තමයි අද අපි කතා කරේ. ඉතින් මේ කියන වටිනා කියන කතාබහත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වුණා ආයුර්වේද වෛද්‍ය සමීරද මැල් වෛද්‍යතුමන් සහ ආයුර්වේද වෛද්‍ය මයුරි පුසල්ල කියන වෛද්‍යතුමියන්. ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිට සම්බන්ධ වුණාට. ඉතින් අද අපි කතා කරේ මේ හිස රදේ කියන රෝගී තත්ත්වය. ඉතින් ඔබත් මෙලෙසම පීඩාව විඳින නම් මේ රෝගී තත්ත්වෙන් ඔබට පුළුවන්කම තියෙනවා නම්බර 56 පැපිලියාන පාර නැදිමාල දෙහිවල කියන තැනට ඇවිල්ලා ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න. එහෙමත් නැතිනම් 0777 340යි 704 හෝ 0777 340යි 741 කියන දුරකථන අංක වලට කතා කරලා ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්නත් පුළුවන්. ඉතින් මෙවැනිම වටිනා කියන කතාබහකින් යලිත් හමු වෙන්න බලාපොරොත්තු වෙන ඔබට සුවදායි ජීවිතයක්. වෙල්නස් සිලෝන් ආයුර්වේද හොස්පිටල් නොම්බර 56 පැපිලියාන පාර නැතිමාල දෙහිවල